රාස්පන්ද නුගසෙවරෙන් අපි මේ කාල වෙලා වෙන් කරගන්නේ අංශභාග රෝගේ. එහෙම නැත්නම් අපි පක්ෂඝාත රෝගය කියලා හඳුන්වනවා. ඉතින් මේ රෝගී තත්වයට ගොදුරුන බොහෝ පිරිසක් අද වෙද්දී අපි දකිනවා. හැබැයි මේ අය අතරින් සමහර පිරිස අපි දකිනවා මොන වගේ වෛද්‍ය ක්‍රමයකට යොමු විය යුතුයිද, මොන වගේ ප්‍රතිකර්ම, මොන වගේ චිකිත්සාවන් අපි කළ යුතුයිද කියන දේ පිළිබඳව ටිකක් අතරමං වුණා. හැබැයි අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ විශේෂයෙන්ම මේ අපේ හෙළ වෙදකම තුළ මේ අංශභාග කියන රෝගී තත්ත්වයට ඉතාමත්ම හොඳ සාර්ථක විසඳුම් සාර්ථක ප්‍රතිකර්ම සහ චිකිත්සාවන් තිබෙනවා. ඉතින් අන්න ඒ ගැන තමයි අද මේ දැනුවත් කිරීම අපි ඔබ වෙනුවෙන් රැගෙන ඉන්නේ. ඉතින් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක අද එකතු වෙනවා වෛද්‍ය සජීව ශ්‍රී දේවප්‍රිය වෛද්‍යතුමා. ඒ වගේම වෛද්‍ය ඕෂධි රණසිංහ වෛද්‍යතුමිය. ආයුබෝවන් සුබදෑසනක් ඔබ දෙපළටම. හොඳයි. මම කැමතියි මුලින්ම අපේ වෛද්‍යතුමාගෙන් දැනගන්න දැන් අංශභාගය එහෙම නැත්නම් පක්ෂඝාතය කියලා අපි හඳුන්වන්නේ කොහොමද ඇත්තටම මේ රෝගය පිළිබඳව අපි මුලින්ම හැඳින්වීමක් කළොත් ડોක්ටර්? ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලීන වැදගත්කමක් තියෙන රෝග තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලබා දීම ගැන. අංශභාගය කියන නම කියනකොටම ඒ රෝගයේ බාහිර පැත්ත, බාහිරව පේන දේ අපිට ඒ නමෙන්ම ගම්ම්‍ය වෙනවා. ඒ නම හැදිලා තියෙන්නම බාහිරව පේන රෝග ලක්ෂණයක් එක්ක. එතකොට මේ අංශභාගය ගැන අපි වැඩිදුර කතා කරොත් මේක පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයේ වාත රෝග කාණ්ඩයට තමයි අයිති වෙලා තියෙන්නේ. ඒතර වාත රෝග කාණ්ඩයට අයිති වෙලා තියෙන මේ රෝගයේ හේතු නිදාන පිළිබඳව කතා කරනකොට අපේ වෛද්‍ය ග්‍රන්ථ රාශියක මේ පිළිබඳ ප්‍රමාණවත් විස්තර කරලා තියෙනවා. ඒ අතරින් හංසරාජ නිදානය කියන වෛද්‍ය ග්‍රන්ථයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. වාතක් ශිරාගතක් කූර්යාත් කූබ්ජ කාමේන්ජ්‍ය මහරුජං ශිරා සංකෝචනං ස්තබ්දං කදිරං වාමනං කෘෂං කියලා. ඒක තේරුම අපි ගන්න වැරදි ආහාර විහරණ නිසා. ඒ කියන්නේ විහරණ කියලා කියන්නේ අපේ ජීවන රටාව. ඒතර වැරදි ආහාර සහ ජීවන රටාව නිසා අපේ ශරීරයේ තියෙන වාතය කෝප වෙලා මේක ඌර්ධවගත කියන්නේ උඩු අතර ගමන් කරනවා. ඒ නිසා ඇති වෙන තත්ත්වයක් හැටියට තමයි සලකන්නේ. එතකොට මේ අපික දන්නවනේ ද වාතය කුපිත වුණාම මේක හිමින් ගමන් කරන්නේ නැහැ. ඉතා වේගෙන් ගමන් කරන්නේ. ඒ වේගෙන් ගමන් කරනකොට අර ශිරා හැකිලීමට ලක් කරනවා. නාඩි හැකිලීමකට ලක් කරනවා. ඒ වගේම ඒවා තද බවට පත් කරනවා. මොකද දැන් අර පීඩනයක් එනකොට ඒ පීඩනය දරා ගන්න ඒ නහරට අමතර බලයක් අවශ්‍ය වෙනවා. ඒතකොට එයා තද කරගෙන ඉන්නවා. නමුත් මේ දරා ගැනීමේ ශක්තිය ඒ නහරයට හීන වෙලා ගියාට පස්සේ ඒ වාතය ඒව කඩාගෙන බිඳගෙන ගමන් කරනවා. අන්න ඒ තත්ත්වයක් නිසා මහරුජං කියලා කියන්නේ මෙතන අංශභාග තත්ත්වය. ඒ අංශභාග තත්ත්වයක් ඒ ශ්ලෝකයෙන් කියවන අනිත් රෝග තත්ත්වයක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ වගේම සරලව ගත්තොත් අපි අංශභාගය කියලා කියන්නේ මොළයට රුධිරය සපෙන රුධිර වාහිනියක ඇති වෙන අමතර පීඩනය නිසා ලේ කැටයක් සිරවීමෙන් පක්ෂාඝාත තත්ත්ව නැත්නම් අංශභාග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ තියෙන සියුම් රුධිර නාලයක් පිපිරී යාමෙන් අභ්‍යන්තර රුධිර වාහනයක් වීමෙන් මේ පක්ෂාඝාත තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ පක්ෂාඝාතයේ මොළයේ ඇතුලේ ඇතිවන ස්ථානය අනුව එළියට ප්‍රකාශ කරන ස්වරූපය වෙනස් වෙනවා. ඒ කියන්නේ අංග 4කින් අපිට ඒක හඳාන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඒකාංග ඝාතය. ඒකාංග ඝාතය කියන්නේ එක අතක් හෝ පයක් හෝ අක්‍රියතාවයටපත් වීම. ඊළඟට තියෙනවා අර්ධාංග ඝාතය. ඒක තමයි අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ එක පාර්ශ්වයක්ම අක්‍රියතාවයටපත් වෙනවා, චලන ක්‍රියාවෙන් නැති වෙනවා. ඊට තුන්වෙනි එක තමයි අදරාංග ඝාතය කියලා කියන්නේ ඒක ශරීරයේ පහළ කොටසේ තුනටියෙන් පහළ කොටසේ වෙන ආඝාත තත්ත්වය. ඒක වෙන්නේ බොහෝ වෙලාවට උසකින් වැටීමකින් නැත්නම් අනතුරකින් සුසුම්නාවට තදබල පහර දීමක් වුණාම වැඩිවීමක් වුණාම ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක තමයි චතුරාංග ඝාතය නැත්නම් සර්වාංග ඝාතය කියලා කියන්නේ. ඒක අංග හතරේම අත්පා හතරේම ක්‍රියාකාරීත්වය හීන වෙන්න පුළුවන්, චලන ක්‍රියාව නැති වෙන්න පුළුවන්, සංවේදීතාවයන් නැති වෙන්න පුළුවන්. එතකොට අංශභාගය කියන රෝගය ගැන අපි සරලව පැහැදිලි කරනවා නම් ওই කරුණු ටික තමයි අපිට කියන්න තියෙන්නේ.
දැන් වෛද්‍යතුමී අපි ආයුර්වේදයේ දෘෂ්ටිකෝණයෙන් ගත්තොත් දැන් ආයුර්වේදීය ප්‍රතිකර්ම තුලින් විශේෂයෙන්ම දැන් මේ අංශභාග කියන රෝගී තත්ත්වය ඇති වෙන්න හේතු කාරණා විදිහට මොන වගේ දේවල්ද හඳුන්වා දීලා තියෙන්නේ? ඔව් ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද අංශභාග රෝගයේ ඇති වෙන්න හේතු කාරණා අපි කතා කරොත් මූලික වෙන්නේ අපේ අහිතකර ආහාර පුරුදු. එතනින් ගත්තම අධික සීනි, ලුණු, පිටි සහ මේදේ අඩංගු ආහාර වැඩිපුර ගැනීම, ඒ වගේම කෘත්‍රිම ආහාර සහ සකස් කළ ආහාර බහුලව ගැනීම ගන්න පුළුවන්. ඒ වගේම දෙවැනි කාරණේ මත්පැන් සහ දුම්මැටි භාවිතය. මත්පැන් සහ දුම්මැටි භාවිතය වගේම ඊළඟ කරුණ තමයි මානසික ආතතිය. මානසික ආතතිය ඒ කියන්නේ සුවබර නිින්දක් අඩුවීම සහ රැකියාවල නීති වීමේදී ඇතිවන ගැටලු නිසා ඇතිවන මානසික අවපීඩනයත් හේතු වෙනවා. ඊළඟට ව්‍යායාම වලින් තොරවීම. ඒ කියන්නේ පුද්ගලයෙක් කිසිම ව්‍යායාමයක් යෙදෙන්නේ නැතුව බොහොම නිද්‍රාශීලීව තමන්ගේ දවස ගත කරනවා නම් ඒකට හේතුවක්. ඊළඟ කරුණ විදිහට ගත්තහම අපි දියවැඩියාව, ඒ වගේම අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග මේවා සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමත් ඊළඟට මේ ප්‍රතිකාර ගත්තත් ඒවා නිසි පාලනයක් නැතුව තිබීම නිසා ප්‍රධාන වශයෙන් අංශභාග රෝගය ඇතිවීමට හේතු කාරණා වෙනවා. ඊළඟට අපේ ආයුර්වේද ග්‍රන්ථ ගත්තම ඒකේ නිදාන කාරණා විදිහට වේග ධාරණය, ඒ කියන්නේ මල මුත්‍රා වැනි අපි ශරීරයෙන් බැහැර කරන්න ඕන වේගයන් ධාරණය කර සිටීමත් අපේ ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ අංශභාග රෝගය සෑදීමට හේතු වෙනවා කියලා. ඊළඟට උස්සී ස්ථාන වලින් වැටීම, හදිසි අනතුරු ආදී ගන්නත් පුළුවන්. ඊට අමතරව අවැසි ආදියට අධිකව නිරාවරණය වීම අංශභාග රෝගයට හේතු වෙනවා. දැන් අංශභාග රෝගේ හටගන්න පෙර ඇතිවන රෝග ලක්ෂණ කොහොමද මේ රෝගේ හඳුනා ගන්නේ මුලින්ම ડોක්ටර් අපි? ඒකත් වැදගත්ම ප්‍රශ්නයක්. මොකද පූර්ව ලක්ෂණ හඳුනාගත්තොත් තියෙන අවදානම් තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. හැබැයි කිසිම පූර්ව ලක්ෂණයක් නැතුවත් අංශභාග රෝගේ හැදෙන්න පුළුවන්. මොකද හැබැයි ඒකෙන් කියන්නේ මේ රෝගයට ඉතිහාසයක ගත පසුබිමක් නැහැ කියලා. ඉතිහාසගත පසුබිමක් තියෙනවා. නමුත් කිසිම පූර්ව රෝග ලක්ෂණයක් නැතිවම ශනිකව අංශභාග රෝගේ හැදෙන්න පුළුවන්. නමුත් පූර්ව ලක්ෂණ හැදෙන්නේ ආඝාත තත්වයට ආසන්න අවස්ථාවේදී. බොහෝ ලක්ෂණ ඇති වෙන්නේ ආඝාත තත්වයේ ඇති වෙන ආසන්න. හැබැයි ඒ වෙලාවත් ප්‍රමාණවත් නිසි ලෙස හඳුනගෙන ඒ ලක්ෂණ හඳුනගෙන වෛද්‍ය කරලා යොමු වුණොත් අර වෙන්න තියෙන දැඩි අනතුරක් වළක්ව ගන්න පුළුවන්. ඒතර අපි පූර්ව ලක්ෂණ හැටියට අපි සලකනවා විශේෂයෙන්ම අධික හිස රදය, කරකැවිල්ල, ක්ලාන්තිය වගේ එන්න පුළුවන්. ඒ වගේම අත්පාවල හිරි ගතිය. අත්පාවල හිරිගතිය එනවා. සමහරක් විට යමක් අල්ලගත්තම ඒක ගිලිහී යාමක් වගේ වෙන්න පුළුවන්. සමහරට පෑනක් වගේ දෙයක් වෙනදා අල්ලන්නට වැඩිය තද කරලා අල්ලගන්න බැරි ගතියක් එන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඊළඟට ඇසිපිය ගැහිීමේදී එක ඇහැක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඇහැ පියගෙනකොට එකක් ප්‍රමාද වෙලා වැහෙන වගේ ගතියක් තියෙන්න පුළුවන්. ඊළඟට වචන උච්චාරණයේදී අපි හොඳට කතා කරන වචන සමහරක්ව පැටලිලි සහගත වෙන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඊළඟට ඇඟේ සමබරතාවයේ පොඩ්ඩක් වෙනදාට වැඩිය ගිලිහීමක් තියෙන්න පුළුවන්. ඒ වගේම කෑම ආහාර ගැනීමේදී මේ ගිලීමේ අපහසුතාවයක් වගේ තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ පූර්ව රෝග ලක්ෂණ මතුවෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේ ඒ වගේ පූර්ව රෝග ලක්ෂණ මතුවෙන්නේ ආසාදනයේ මේ ආඝාත රෝගය ආරම්භය වෙලා තියෙන ඒ වෙලාවට. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී හරි අපි වෛද්‍යවරයෙකුට යමු වුණොත් අපිට වෙන්න තියෙන අනතුරෙන් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අංශභාග රෝගය සඳහා ආයුර්වේද චිකිත්සාවේ තියෙන ප්‍රතිකාර මොනවද? මොකද අපි අද ආරම්භයේදීම කිව්වා ආයුර්වේදය හරහා මේක සුව කරන්න පුළුවන් කාරණාවක් කියන දේ පිළිබඳව අපි වෛද්‍යතුමිය සඳහන් කරමු. මොනවද ආයුර්වේද චිකිත්සාවේ තියෙන මේ වෙනුවෙන්? ඔව් ඇත්තටම අපේ ආයුර්වේද චිකිත්සාව ගැන කතා කරන්න කලින් මම පොඩි දෙයක් අපේ වෛද්‍යතුමන් කියපු කරුණුත් එක්ක එකතු කරන්න. මොකද මේ අපි අර කිසිදු ලක්ෂණයක් නොපෙන්වා වගේම ලක්ෂණ කීපයක් පෙන්නලා පක්ෂාඝාත රෝගය ඇති වෙන්න පුළුවන් කියලා අපි කතා කරානේ. එතකොට මේ රෝගී වංශභාග රෝගී හඳුනාගෙන පැය කිහිපයක් ඇතුළත ඉතාමත් කඩිනම්ම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතාමත් සාර්ථකව මේ පක්ෂාඝාත හේවත් අංශභාග රෝගයෙන් මිදෙන්න අපිට හැකියාව තියෙනවා.
එතකොට අපි ප්‍රතිකාර ගැන කතා කරොත් ආයුර්වේදයේ ඉතාමත් සාර්ථක චිකිත්සා පද්ධතියක් පක්ෂාඝාත රෝගය සඳහා තියෙනවා. විශේෂයෙන්ම මේක දැන් කොටස් දෙකකට බෙදනවා අපි බාහිර ප්‍රතිකාර සහ අභ්‍යන්තර ප්‍රතිකාර වශයෙන්. එතකොට බාහිර ප්‍රතිකාරවලදී ඖෂධීය වෛද්‍යතුමිය අපිට පොඩි වෙලාවක් දෙන්න අපි ඉක්මනින් වෙලාව බලලා ආයෙමත් එකතු වෙනවා. හොඳයි ඔබතුමීට අවස්ථාව. ඔව් අපි බාහිර ප්‍රතිකාර ගැන කතා කළොත් ඖෂධීය තෙල් වර්ග සම්බාහනය ඊට පස්සේ ඖෂධීය පොට්ටනිය ආදීන් තැවීම ශීරෝදාරා ශීරෝවස්සි සහ අවස්ථානුකූලව අපිට පංචකර්ම වස්සි සහ නස්න කර්ම යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඖෂධීය තෛල සම්බාහනය මගින් රෝගියාගේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා ස්නායු උත්තේජනය කිරීම සහ මාංශ පේශී ඉහිල් කිරීමට ගොඩාක් වැදගත් වෙන කාරණාවක්. ඊළඟට අපි අභ්‍යන්තර ප්‍රතිකාර ගත්තොත් කෂාය වර්ග, ගුලී කල්ක චූර්ණ වගේම දේශීය දළු අනුපාන වර්ගත් අපි යොදා ගන්නවා. හොඳයි. රයිගම් පුරවරයේ හොරණ පාදක පාර පිහිටලා තියෙන අමරසිංහ පාරම්පරික ආයුර්වේද රෝහල ගැන තමයි අපි මේ කතා කරන්නේ අපේ වෛද්‍යතුමා එක්ක. අපි සඳහන් කරමුකෝ දැන් ඔබතුමාගේ මේ රෝහල තුළ පක්ෂඝාත රෝගීන් සඳහා මොන වගේ ප්‍රතිකර්මද තියෙන්නේ? මොන වගේ චිකිත්සාවන්ද පවතින්නේ? ඇත්තටම ප්‍රතිකාර කියනවට වැඩිය මම කැමති මේ අපේ තියෙන ඖෂධ ගැන කියන්න. අපි පාරම්පරික ඖෂධ වට්ටෝරු අරගෙන ආවේනික ඖෂධ වට්ටෝරු අරගෙන අපි ප්‍රතිකාර පද්ධතියක් සකස් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධානම එක තමයි අර මේඝපාතන තෛලය කියන එක. ඒක අපි ඊටමත් ප්‍රබල දෙයක්. මොකද ඒක හදන්න තියෙන පිළිවෙල දීලා තියෙන උපදෙස් හිම ගත්තම වෙනත් තෙලක් හදනවා වගේ නෙමෙයි. ඒක හදන්න කියලා තියෙන්නේ මේ අකුණු ගහන වැස්ස වෙලාවක ලිපේ තියන්න කියලා තියෙන්නේ. එතකොට ඒ තෙලේ නමත් මේඝපාතන. මේඝ කියන්නේ වැස්සනේ. ඒතර ඒ වැස්සත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒත් අපි විශ්වාස කරනවා මේ අවකාශයේ තියෙන අර විදුලි කොටනකොට එන විද්‍යුත් චුම්බක තරංග වගේ දේවල් මේ තෙලට ආග්‍රහණය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. මොකද අපි ප්‍රතිකාර කරන රෝගීන්ගෙන් ලැබෙන ඒ විශ්මිත ගුණාත්මක භාවය නිසා අපිට තවත් මේක ඊටාත්ම ප්‍රබල ඖෂධයකට බය නැතුව කියන්න පුළුවන්. තවත් ඖෂධ රාශියක් අපි ළඟ තියෙනවා. අංශභාග රෝගීන් සඳහා කරන නිල ප්‍රතිකාර තියෙනවා, භෞතික චිකිත්සා ප්‍රතිකාර තියෙනවා. ඊළඟට නේවාසික සහ බාහිරාංශ දෙකක්ම අපේ රෝහලේ තියෙනවා. ඉතින් අපේ රෝහලට පැමිණෙන ඕනම රෝගියෙකුට අංග සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියක් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. හොඳයි. අපි වෛද්‍යතුමියනි දැන් කතා කරමු අංශභාග රෝගයෙන් මිදෙන්නේ කොහොමද කියන එකනේ දැන් ඕනෙම රෝගියෙක්ට තියෙන ප්‍රශ්නේ. මොකද අංශභාගය කියපු ගමන්ම කෙනෙක් බය වෙනවා නේද? පවුලේ කෙනෙක්ට තියෙනවා නම් ඒත් අපිට ඇති වෙන්නේ බියක් චකිතයක්. ඇත්තටම කොහොමද අංශභාග රෝගයෙන් මිදෙන්නේ? ඔව් ඇත්තටම අංශභාග රෝගය කියන්නේ රෝගියා පමණක් නෙමෙයි මුළු පවුලක්ම පීඩා විඳින තත්ත්වයක්. එතකොට මේ රෝගය ඇතිවීමෙන් පස්සේ රෝගයේ මේ ප්‍රතිකාර සොයනවට වඩා රෝගය ඇති වෙන්න කලින් අපි ඒක මර්ධනය ගන්න ඒක වළක්වා ගන්න මොනවද කරන්න කියලා දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. එතෙන්දී විශේෂයෙන්ම අපේ යහපත් ආහාර පුරුදු. මොකද අපේ ශ්‍රී ලංකාවේ පැරණි ඉතාමත් හොඳ ආහාර රටාවක් තිබ්බා. දේශීය සහල් වර්ග, පච්ච පෙරුමාල්, කළු හීනැටි, රත්හැල් වගේ දේශීය හාල් වර්ග, ඊට පස්සේ කුරක්කන්, මුං තල වගේ ධාන්‍ය වර්ග, දේවයන් සමන්විත ආහාර රටාවක් තමයි තිබ්බේ. ඒ වගේම ආහාරය සඳහා පලා වර්ග, දේශීය පළතුරු විදිහට ගත්තොත් නමිනං, නෙල්ලි, ඊට පස්සේ මසං වර්ග, උගුරැස්ස වගේ දේවල් ආහාරයට එකතු කර ගන්නවා නම් ඉතාමත් හොඳයි. ඊළඟට ව්‍යායාම ගැන කතා කරොත් පුද්ගලයෙක් අවම වශයෙන් විනාඩි 30කවත් දිනකට විනාඩි 30කවත් ව්‍යායාම වල යෙදීම ඉතා වැදගත්. මේ සතියේ දින 5ක්වත් කරන්න ඕනේ. ඒ වගේම ඒකෙන් අපිට අර උසට සරිලන බරක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඊළඟට අපේ මානසික සෞඛ්‍ය සඳහා පැය 7කවත් සුවදායි නිින්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම භාවනා කිරීම අපේ ආයුර්වේද දක්වලා තියෙන යෝග ව්‍යායාම ඉතාමත් වැදගත්. ඊට අමතරව දැනට ඔබ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම් ඒ සඳහා නිසි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමත් අඛණ්ඩව තමන්ගේ රුධිර පරීක්ෂණ මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම බලා ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ රුධිර පීඩනය ගැන අවධානය යොමු කරන්න ඕන. මේ කියන වැලකෙන්න.
හොඳයි. ඉතින් රාගම්පුරේ හොරණ ප්‍රදේශයේ පිහිටලා තියෙන හොරණ පාදක පාරේ අමරසිංහ පාරම්පරික ආයුර්වේද රෝහලේ අංශභාග රෝගීට පමණක් නොවේ තවත් බොහෝමයක් රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකර්ම සිද්ධ කරනවා. ආතරයිටිස්, සයිටිකා, අරිෂසාදී සියලුම කායික රෝග, ඒ වගේම කැඩුම් බිඳුම්, සමේ රෝග, සෙම් රෝග, ශරීර සුවතාවය සඳහා විශේෂ ප්‍රතිකර්ම මෙන්න මේ වගේ බොහෝමයක් දේවල් සිදු වෙනවා. ඉතින් ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න මෙන්න මේ සඳහන් කරන දුරකථන අංකයට කතා කරලා 071 89 35 935 071 කියන දුරකථන අංකයට කතා කරලා අද අපි මේ කතා කරපු දේවල් වලට අමතරව යමක් ඔබට දැනගන්න අවශ්‍යයි නම් ඔබට එමතුමක් ලබා දෙන්න පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතුනේ වෛද්‍ය සංජීව ශ්‍රී දේවප්‍රිය වෛද්‍යතුමා, ඒ වගේම වෛද්‍ය ඕෂධි රණසිංහ වෛද්‍යතුමිය. එහෙමනම් බොහොම ස්තුතියි අපිට බොහොම වැදගත් බොහොම වටිනා කියන කතා බහක් සහ වටිනා කියන මාතෘකාවක් පිළිබඳව කරුණු දැක්වුවට බොහොම ස්තුතියි ඔබ දෙපළටම. ආයුබෝවන්. ස්තුතියි.